හෝ පොඩ්ඩක් ඉන්න. මේ වෙලාවේ ලයිට් පිලත් වැඩි වෙන්න යනවා කියන කතාව ඇත්තක්ද? මේකට අපිට මැදිහත් වෙන්න පුළුවන්කමක් තියනවද? අද වොයිස් බොක්ස් සමග එකතු වුණ ඔබ සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ ඔබටත් මටත් පොදුව ශ්‍රී ලාංකිකයන් වශයෙන් මැදිහත් වෙන්න පුළුවන් ගැටලුවක් ගැන කතා කරන්න. අපි අහලා බලමු මුලින්ම මොකක්ද කියලා. විදුලි ගාස්තුව පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම 2025 මේ මාස 23 වන දින සිට සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ජූනි මාස 3 වෙනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබා ගැනීම සිදු කිරීමට නියමිතව තිබෙනවා. විදුලි ගාස්තු 18.3කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිසම වෙත බාර දී තිබුණා. කෙසේ නමුත් යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩි වන නමුත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ. මේ වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඔයගොල්ලන්ට අවස්ථාව දීලා තියෙනවා. ඔයාලගේ විදුලි බිල 18.3කින් වැඩි වෙන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න. 2025 මැයි මාස 23 වෙනිදා ඉඳලා ජූනි 3 වෙනිදා වෙනකන් ඔබෙන් වාචික අදහස් ලබා ගැනීමක් සිද්ධ කරනවා විදුලි බිල වැඩි විය යුතුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ආණ්ඩුවට පක්ෂය එක් තීරණයකුත් ආණ්ඩුවට විපක්ෂය තව තීරණයකුත් නැතුව එක්ව ශ්‍රී ලාංකිකයන් විදිහට ඔබේ ගැටලුවට විසඳුම් හොයමු. මොකක්ද ඔබේ තීරණය? විදුලි බිල වැඩි විය යුතුද නැද්ද?